දැන් එන්න හාමුදුරුවෝ ටික කොතනද තියෙන්නේ කඩුව හොයන්න. බුදුහාමුදුරන්ගේ මේ කැවුත් හොයනවා. පිළිමේ වන්දින පිළිමේ කඩනවනේ. ඉතින් මෙව කරලා ඉවරන මහා ඥාතික අපරාධයක් මේ සංඝයා වහන්සේලායි මිනිස්සු එක්කම වෙලා කරන්නේ. අපි මේ සාසනේ අවුරුදු 10ක් යනකොට මම අද කීව කියලා මතක තියාගන්න. අවුරුදු 10ක් යනකොට සම්බිලාට අපි දෙන්න දෙයක් කියලා කියනවා. ඥාතිකෙන්ද අපේ රට දෙන්න වෙලා නැති. ඒ වැඩ පිළිවෙල තුළ තමයි අපි නිරත වෙලා ඉන්නේ. දන්නේ නැතුව අපි බණ අහගෙන ඉන්නවා ඉච්චරයි. අපි මේ කාර්ය තුළ නිරත වෙන්නේ නැහැ. ඔව් එහෙම තමයි කියලා ලස්සන දෙයට ඔළුව පාත් කරලා ඉන්නේ. මම පිළිගන්නේ. අපේ අඳුනේ මම මේ වෙනකොට ලංකාව පුරා දැන් කම්පැනි එක වැඩ කරන්නේ. මම මුහුදු මහ විහාරයට ගියා. මුහුදු මහ විහාරේ වෙලා තියෙන විනාශය දැක්කහම ඇත්තටම එතන මුස්ලිම් මිනිස්සුත් එක්ක ඇදුණා මේ ජාතිවාදයක් නෙමෙයි. මේ මිනිස්සු කරන විනාශයට අපේ බෞද්ධයොත් එකතු වෙලා. ඉතින් මේ යනකොට තව ඉස්සරහට යනකොට ඇත්තටම මුස්ලිම් රාජ්‍යයක් තාපත් වෙන්නේ මෙහෙ. දැන් දීගවාපිය සම්පූර්ණ ඉඳන් සම්බිලාලා. ඔව්. අර පැත්තෙන් ඊට පස්සේ යාපන දිහා දෙමළ මිනිස්සු. ඊට පස්සේ එළුවන් කුලම වනාන්ත වෙද්දුව වෙන්නප්පුව මාරාවිල පොච්චකඩේ හලාවත කරුණායක කොළඹ දක්වා සම්බිලා 63 තුනට පල්ලි හදලා තමයි එක පල්ලියෙන් නම් එහා පිටේ සයි පල්ලි ගත්තා. ඊට පස්සේ කැලණිය ඊට පස්සේ මේ පැත්තේ කෑගල්ල කොළඹ මේ නුවර ඊට පස්සේ දැන් කොහෙද මාතලේ බව කරලා දැන් නැහැත්තේ දඹුල්ලයි මාතලේ එකට පියා කරන සම්බිලාගේම කොළඹරයක් කරා. දඹුල්ලේ පල්ලි අපේ හොඳ වෙන අපි